සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාභී වල හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න ඔයාලට සුබම සුබ ආරංචියක් අරගෙන අවිල්ලා තියෙනවා අද වීඩියෝ එකේදී. ඉතින් සියලුම අස්වසුම ප්‍රතිලාභීන්ට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් තොරතුරු කිහිපයක්ම තියෙනවා අද ඔයාලව දැනුවත් කරන්න. ඉතින් වීඩියෝ එක අවසානයේත් එක්ක නරඹන්න. ඉතින් ඒ වගේම අද තොරතුරට යන්න කලින් මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ම අපේ YouTube channel එක මෙන්න මේ සත්‍ය තොරතුරු අස්වසුම් තොරතුරු රජයෙන් නිකුත් කරපු ගමන් අපි තොරතුරු හොයලා එසැනින්ම අරගෙන යන YouTube channel එක තමයි අපේ YouTube channel එක. ඉතින් ඔයාලට පුළුවන් අපේ නාලිකාව subscribe කරන්න. ඉතින් අපේ නාලිකාව subscribe කරලා එකතු වුණොත් තමයි ඔයාලට මෙන්න මේ වගේ අස්වසුම් නවතම තොරතුරු එසැනින් බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට පල්ලෙහා පේන subscribe කියන බටන් එක click කරන්න. ඉතින් එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් එහා පැත්තේ මතුවෙන bell icon එක ටච් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් පල්ලෙහැන් පේන all කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ පෙබරවාරි මාසයේ අස්වැසු මුදල් අද හෙටම ගන්න පුළුවන් වෙයිද නැද්ද කියන එක ගැන. ඉතින් වීඩියෝ එක අවසානයේත් එක් නැරඹුවොත් එහෙම ඔයාලට පුළුවන් මෙන්න මේ තොරතුරු එසැනින් බලා ගන්න හරිම තොරතුරු. ඉතින් මේ ඔයාලා දන්නවා ඇති ජනවාරි මාසයේ මුදල් නම් පරක් වුණා මොකද කියනවා නම් ඒකට හේතු වුණේ තොරතුරු යාවත් කාලනය කිරීමේ ක්‍රියාවලිය දින කල් ගියපු හින්දා රටේ ඇති වෙච්ච ආපදා තත්ත්වයක් එක්ක මෙන්න මේක තමයි හේතුව උනේ. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට ගොඩක් දෙනෙක් ඇහුවා ජනවාරි මාසයේ දීමනාව වගේම පෙබරවාරි මාසයේ දීමනාවත් කල් යයිද කියලා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. කල් යන්නේ නැහැ. ඉතින් ඔයාලට මෙන්න මේ පෙබරවාරි මාසයේ දීමනාව සිස්ටම් එකට ලබා ගැනීමේ දිනය පිළිබඳව මම ඉදිරියේදී දැනුවත් කරන්න. ඉතින් ගොඩක් කට්ටිය අහපු දෙයක් ගැන තමයි අද වීඩියෝ එකේදී අරගෙන ආවේ. කියන්නේ තාම බැංකුවලටවත් සිස්ටම් එකටවත් වැටලා නැහැ. ඉතින් සිස්ටම් එකට වැටෙන්නත් තව දවස් 10ක් 7ක් වගේ යයි. ඉතින් ඒ වැරුණාට පස්සේ අනිවාර්යයෙන්ම අපේ නාලිකාවෙන් දැනුවත් කරන්න. ඉතින් සිස්ටම් එකට වැටුණා කියලා මුදල් අතර ගැනීමේ හැකියාවක් නැහැ. සිස්ටම් එකෙන් බැංකු ගණන් වලට වැටෙන්න ඕන. ඉතින් බැංකුවට වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් ඊට කලින් සිස්ටම් එකට මෙන්න මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම වැටෙයි. ඉතින් තොරතුරු වෙනස් වෙන්න පුළුවන්. අස්වැසුම කියන්නේ වෙනස් වෙන තොරතුරු දෙන මෙන්න මේ කාර්ය මණ්ඩලයක්. ඉතින් අනිවාර්යයෙන්ම වෙනස් වුණොත් එහෙම ඔයාලව දැනුවත් කරන්න. channel එක subscribe කරන්න. ඉතින් අස්වැසුම සම්බන්ධයෙන් සියලුම ගැටලු ප්‍රශ්න පල්ලෙහා comment section එකෙන් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක්.